රතු කෝරාල මගේ පදිංචිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඥානිකුරුම ග්‍රාමයේ මම ව්‍යාපාරය හැටියට කරගෙන යන්නේ ඖෂධ තේ පානේ මේ ජයමල් ඖෂධීය තේ පානේ හැටියට තමයි නම ව්‍යාපාරයේ නම පවතින්නේ මම දැනට ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. එතකොට මොනවද ඔයාගේ ව්‍යාපාරයේ තියෙන නිෂ්පාදන? ප්‍රධානම එක තමයි හීම්බෝ විටියා, යකිනාරම්, කටු අනෝදා කොළ, මුරුංගා කොළ, බෙලි සම්පූර්ණම ගෙඩියේ ඇට පොතු සම්පූර්ණම තියෙනවා. බෙලි රණවරා ඒ වගේම ඉරමුසු පොල්පලා ඒ වගේ මේ අයිටම් 11ක් තියෙනවා. දැනට විශේෂයෙන් කරගෙන යන්නේ හීම්බෝ විටියා එක තමයි මූලිකත්වයේ දීගෙන කරගෙන යන්නේ. අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන විදිය සහ කාලවකවානුව ගැන දැනගන්න කරමු. ජාතික පසුවස්වනු තාක්ෂණ මධ්‍යස්ථානයත් එක්ක මම සම්බන්ධ වුණේ මීට අවුරුදු ගානකට පෙර. නමුත් ඒ පුහුණුවීම් එක්ක මම මේ මෑතක ලබපු පුහුණුවීම් වලින් තමයි මම මේ දේවල් පැකින් කරන්න, විජලනය කරන්න ඒ වගේ විශාල දැනුමක් මම ලබා ගත්තා. ඒ දැනුමත් එක්ක ඒ අයගේ සුවදත්වය ඒ හැම දෙයක්ම නිසා මට මේ ව්‍යාපාරය කරගන්න ලොකු පිටුවහලක් වුණා. එතකොට ඔබතුමිය පුහුණුව ලබා ගත්තට පස්සේ කොහොමද ආයතනයේ සහයෝගය දුන්නේ මේ ව්‍යාපාරය කරගෙන යන්න? මම පුහුණුව ලබලා මම ආයතනයත් එක්ක නැවත ගිහිල්ලා මට තවත් පුහුණුවීම් ලබාගෙන ඒ අතරවාරේ අපේ ප්‍රධානීන් මට මේ සම්බන්ධව මම මේ පුහුණු සහතික තියෙනවා මට ඒ පුහුණු වීම ලැබුවා. ඒ වගේම මේකේ මේ ප්‍රමිති සහතික ලැබ් රිපෝට් ගන්න පුළුවන් වුණා. ලැබ් එකේ ඒ ආයතනයේ නිලධාරීන්ගේ සහයෝගය ලැබුණා. ඒ වගේම මේ ස්ටිකර් එක කරලා දුන්නේ අපේ පරින්දිලිස් එතුමියයි සියලුම දේ කරලා දුන්නා. මේ ලාංඡනෙත් එක තමයි මට මේක අලෙවි කරගැනීමේ ශක්තිය ගොඩක්ම ලැබෙන්නේ. හැම කෙනෙක්ම බැලුවාම ඒක දැක්ක ගමන්ම මේ ගන්නවා. එතකොට ඔබතුමිය කොහොමද මේ ඇසුරමට ආයතනයේ ලාංඡනය යොදාගත්තේ? ඒ ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මම මේ ලැබ් රිපෝට් ගත්ත කියලා කිව්වනේ. එතකොට මම ආයතනයේ ප්‍රධානීන් සමග නිතරම මම එතන ගිහිල්ලා ඒ අයගේ උපදෙස් අරගෙන ඒ සෑම දෙයක්ම කරගත්තට පස්සේ මේ මගේ සහතිකත් එක්ක මට මම පුහුණුවීම් වලට සහභාගී වීමත් සමගම මට ඒක ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ නිසා තමයි මේ ආයතනයේ ලාංඡනය ඇතුව මේ විදියට ස්ටිකර් එක මට ගහගන්න පුළුවන් වුණේ. එතකොට ඔබ ලබා දුන් ශ්‍රීජ සහ වක්‍ර ව්‍යාපාර අවස්ථා ගැන කතා කරමු. ශ්‍රීජ සහ වක්‍ර කියන්නේ මම හීම්බෝ විටියා එතකොට යකිනාරම් ඒ වගේම කටු අනෝදා මුරුංගා කොළ වගේ මේ පවුල් මගෙන් මේ වෙනකොට පවුල් 15කට විතර රැකිය අවස්ථා තියෙනවා. ඒ අය මට මේවා තුග වශයෙන් ලබා දෙනවා. මම ඒවා මුදල් දීගන්නේ කිලෝ ගානට. ඒ වගේම මගෙන් හීම්බෝ විටියා ගන්න අය ඉන්නවා. මේ කොළ කැඳ හදන ඒ වගේ අය. ඒ වගේම මේවා අලෙවි කරනවා මගේ දැනට දෙන්නේ ප්‍රදේශ දෙකක.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ විදිහට මම රැකියා අවස්ථාත් මේ වෙනකොට පවුල් 15කට වැඩි ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා. ඔබතුමිය කලින් සඳහන් කරන්නේ ආයතනයෙන් ලොකු උපකාරයක් ලැබුණා කියලා මේ ව්‍යාපාරය කරගෙන යන්න. එතකොට ආයතනයට සම්බන්ධ වෙන්න කලින් සහ දැන් තියෙන ව්‍යාපාරයේ තත්ත්වය ගැන කතා කරමු. ඇත්තම ඒ වෙනකොට මේ මම මේ පැකින් එක ගැන උනත් දැනුම අවබෝධය තිබුණේ නැහැ. මේවා මේ පැක් කරනකොට මේ කොයි විදිහටද මේවා ගේට් මේ මට්ටම් තියෙනවා. ඒ දේවල් මේ ඇතුලේ තියෙන්නේ ඇලුමිනියම් මේ ආවරණයක්. ඒ වගේ ආරක්ෂිත එතකොට මේකේ වෙනසක් නොවි විස වායුවක්වත් ඇතුළේ නැති විදිහට පැක් කරන්න ඒ පැකින් පුහුණුවේදී ඒ විදිහට ලබා දුන්න යාන්ත්‍රික පුහුණුවේදී විචලනය කරන හැටි ඒ සම්බන්ධව ඒවා මේ කෙමිකල් වර්ග ඒ පාවිච්චි කරන විදිය එතකොට මේ අමරණ මැෂින් එක ඒ සම්බන්ධව ඒ සෑම දෙයක්ම දැනගත්තේ මම ආයතනයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඊට පස්සේ තමයි මම මේ විදිහට මේ විදලන මැෂින් එකක විදලනය කරලා අඹරන්න ඇලුමිනියම් මැෂින් එකක් ඕනේ. ඒ මැෂින් එක තමයි යකඩ මැෂින් වල අඹරන්න බෑ. ඇලුමිනියම් මැෂින් වල තමයි අඹරන්නේ. ඒ විදිහට මම දැන් ඇත්තෙන්ම 100%ක්ම ආයතනයේ දැනුම ඒ අයගේ උපදෙස් ඒ අයගේ අනුග්‍රහය ඒ සෑම දෙයක්ම නිසා මම ඉදිරියෙන් ඉන්නේ 100%ක් ඉදිරියෙන් ඉන්නේ මේ අනුරාධපුරේ පසුවස්සන තාක්ෂණ ආයතනය නිසා. දීපා මහත්මිය එතකොට ඉදිරියට ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න මොනවද කරන්න අදහස් කරගෙන ඉන්නේ? දැනට මගේ පවුලේ මගේ දුවයි පුතයි මහත්තයයි දුවගේ මහත්තයයි අපි 5 දෙනා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මගේ පුතාගේ නමින් තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. ලියාපදිංචි සාතික ඒ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මගේ මේ පවුලේ මේ අපි 5 දෙනාට අමතරව තවත් මම සේවකයෝ අරගෙන මේ දේ කරන්න මගේ ලොකු අදහසක් තියෙනවා. මේවා ජාත්‍යන්තරය දක්වා යවන්න පුළුවන් විදියට මම ආයුර්වේද ඒ අවශ්‍ය මේවලම් ටිකක් හදාගෙන කියන්නේ සාහිතික ගන්න ඕනේ මේවා ලියාපදිංචි කරගන්න ඕනේ. මේ සෑම දෙයක්ම කරගෙන මට ජාත්‍යන්තරය දක්වා යන්න පුළුවන් තත්ත්වයකට මම ගෙනල්ලා තියෙන්නේ කියන එක මම කියනවා පසුවස්සන තාක්ෂණ ආයතනය කියන එක. එතකොට ඔබ වගේම තව නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය? ඇත්තම මම මේ විදියට මේ ඖෂධීය තේ පානය හදන්න මම සැලසුම් කරේ. මම ඇත්තම රෝගාතුර වෙලා අවුරුදු 8ක් විතර හිටිය කෙනෙක්. මගේ අක්මාවේ තෙල් තැම්පත් වෙලා තිබුණා. ඒ නිසා මම හීම්බෝවිටියා එක අරගෙන මම වෙළඳපොලින් අරන් දීලා මගේ සුව තත්ත්වයටපත් වුණාට පස්සේ මම හිතුවා මේක මම තවත් අයට මේ වගේ ලංකාවේ කිසිම කෙනෙක් ගාව නැහැ මේ තරමට අඩු දෙන්නේ මේ පැකට් එකක් 1400ට දෙන්නේ. ඒ වගේ අඩු මිලකටත් නැහැ. ගන්න රෝගියෙකුට ඇත්තටම වාසි මාස දෙකක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම කියන්නේ අපි ඉක්මනින්ම ගමනක් යන්න ඕනේ නැහැ. අපි කරගෙන යනකොට අපිට ඒ ලැබෙන ලාභෙත් එක්ක අපේ ආර්ථිකය ගොඩනගාගෙන අපි තවත් සේවකයන්ට පඩි ගෙවාගෙන ඒ විදිහට යන්න පුළුවන්. ඒ වගේම මේ සෞඛ්‍ය පැත්තෙන් මේ සෑම දෙයක්ම මගේ අධීක්ෂණය යටතේමයි මේවා සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වගේ මම කියන්නේ
ඕනෙම කාන්තාවකට පුළුවන් මම රජේ රැකියාවක් කරන ගමන් මේ දේ කරන්නේ. එතකොට මේ ඕනෙම කාන්තාවකට මේ දේ කරන්න පුළුවන්. මගේ රාජකාරී පැත්තෙන් කිසිම අඩුවක් නැතුව මම රාජකාරියක් කරන ගමන් ඒ වගේම මගේ පවුලේ මගේ මහත්තයා ගොවිතැන් කරන්නේ. එයාගේ ගොවිතැන් වලටත් මම උදව් කරගෙන මගේ පවුලේ අයගේ දේවල් වලටත් මම සහයෝගය දීලා මේ දේ මම ආරම්භ කරේ. ඇත්තටම මේ වගේ දෙයක් කාන්තාවකට කරන්න අපහසුතාවයක් නෑ. ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් තමන් තාක්ෂණය ලබාගෙන ඒ වගේම මේ දේවල් වලට ආසාව ඒ හැම දෙයක්ම තියෙන්න ඕනේ. අපි මුදල්ම පසුපස හඹා යන්නේ නැතුව අපි 100,000 කෙනෙකුගේ අක්මාගේ තෙල්, කොලෙස්ටරෝල්, සීනි ඒ පාලනය කරනවා. ඒ වගේම යකිනාරම් වලින් ඒ වගේ ප්‍රතිශක්තිකරණ ඇති වෙනවා. ඒ හැම දෙයක්ම අපිට මේවා පොඩි දරුවන්ට පවා දෙන්න පුළුවන් මුරුංගා කොළ. ඒ වගේ දේවල් කරනකොට අපිට සමාජයෙන් ඒ ලැබෙන වරප්‍රසාදත් එක්ක ඒ දේවලුත් අපේ සතුටක් ඒක. ඒ නිසා මුදල පස්සේම හඹාගෙන යන්නේ නැතුව මෙවැනි ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. හිත ඇත්නම් පතකුදාර කියලා ඒ වගේ හිත ශක්තිමත් නම් ඒ දේවල් කරගෙන යන්න පුළුවන්. ඔබගේ මේ නිෂ්පාදන මිලදී ගන්න කෙනෙකුට විතර මොනවද සඳහන් කරන්න තියෙනවද? මේ මගේ මේ ආවරණේ තියෙනවා. නමුත් මගේ දුරකථන අංකය 071යි 10යි 93යි 485. WhatsApp එකේ මේ අංකේ ඊමේල් ඒ සෑම දෙයක්ම තියෙනවා. ඒ වගේම තිරපනේ ගොවිජන සේවා ආයතනයේ මම සේවය කරන්නේ. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සෑම කෙනෙක්ම දන්නවා. ඒ වගේම එහෙම හොයාගෙන ආවත් මේ දේවල් ලබා ගන්න පුළුවන්. සෑම රජ නිලධාරියෙක්ම මේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්නේ. අවසාන වශයෙන් ඔබතුමියට මොනවද කියන්න තියෙන්නේ මේ සම්බන්ධව? මේ සම්බන්ධව කියනවා නම් මුලින්ම පසුබස්න තාක්ෂණ ආයතනයේ අපේ මහින්ද සර්තුළු ඒ නිලධාරි මණ්ඩලයටම ස්තුති කරන්න ඕනේ. තරින්දිනිස්ට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ. මේ ස්ටිකර් සම්බන්ධව එතුමිය විශාල මහන්සියක් දැරුවා ඒ දේවල් කරන්න. ඒ වගේම අපේ ලැබ් එකේ ඒ මහත්තුරුන්ට ඒ වගේම කසුන් සර්ට ඒ අයට මම ඒ වගේම අපේ අසංක සර් එතුමා තමයි මුල ඉඳලම සෑම මොහොතකම පුහුණුවකට අවශ්‍ය අධිතාලම දානකොටම මට මේ දුරකථනයෙන් දැනුම් දෙනවා. මේ සම්බන්ධව මම තවත් අයත් අරගෙනයි යන්නේ. ඒ එතුමාට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ අසංක සර්ට. ඒ වගේම මම ඒ ආයතනයට විශේෂ ස්තුතියක් දෙනවා. ඒ වගේම තිරපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාරාංශය ඒ වගේම කර්මාන්ත සංවර්ධන ආයතනය ඒ වගේ විධාතා මධ්‍යස්ථානයේ ඒ සෑම කෙනෙක්ගෙම මම පුරුදුවීම් ඒ අයගේ උපදෙස් ඒ සෑම දෙයක්ම ලබා ගත්තා. ඒ අයටත් මේ අවස්ථාව මම විශේෂයෙන්ම ස්තුති කරන්න ගන්නවා. ඒ වගේම මගේ මහත්තයා, මගේ දරුවෝ දෙන්න, මගේ බෑනා ඒ සෑම කෙනෙක්ම මට සහයෝගය ලබා දෙනවා. ඒ අයටත් මම ස්තුති කරනවා. මගේ ඥාතීන්, මගේ අසල්වාසී සියලු දෙනා මට උදව් කරනවා මේ සෑම දෙයකටම. ඒ අයටත් මම මේ වෙලාවේ ස්තුති කරනවා. මුලින්ම ස්තුතියි අපි සමග අදහස් බෙදාගත්තට. ඔබතුමියගේ ව්‍යාපාරය තවදුරටත් ඉස්සරහට දියුණු කරගන්න අපි ප්‍රාර්ථනා කරනවා ශක්තිදායක ලැබෙන්න.